Hello everyone, welcome to Roopahala podcast series. This is Roopahala app. So welcome to the Roopahala podcast series. Today is the episode 10. And what are we going to talk about? We're going to talk about a movie that got premiered specially on the International Mother's Day in Sri Lanka. This is the movie Mother Lanka. මිනිස්සු හරි ලේසියෙන් හිත කඩලා දානවා. කැඩිච්ච හිතක් ආයිමත් හදාගන්න කාලයක් යනවා. නැත්තම් ජීවිත කාලෙටම බැරි වෙනවා. මොනවද කලේ කියලා නෙවෙයි. මොනවද නොකර කියලා අපගේ බීලියා. එබෙලියා. ජීවිත භාවනාවේ ඔබ නැති චාරිකාවේ රිදිනාතෙන් ඒ වේලිච්ච හිස් වෙච්ච පපුවට ඔබ කිරිවර පර කෙල දුන්නා. ම ක්‍රිෂාන්ති කුලසූරිය අවුරුදු දෙකක් තිස්සේ ලියන පිටපතක්. ඒ පිටපත මම දිගින් දිගටම බලන මේ ප්ලොට් එක කිව්ව තැන මට නාඩියා වුණා. ලංකාවේ තිබ්බ සිනමා කර්මාන්තයේ තිබ්බ තැන ගැන පොඩ්ඩක් හඳුනා ගත යුතුයි. ලොකු පැන්ඩමික් එකකට පස්සේ රටේ තිබ්බ දේශපාලන අර්බුදයකට පස්සේ සිනමා ශාලා කඩා වැටිලා. ඉතින් මං හිතන්නේ මේ මූවි එකට ඉන්විටේෂන් හම්බුනේ මම ඇත්ලීට් කෙනෙක් හින්දා වෙන්න ඇති. Because that's what I was already good at. ධනංජය සිරිවර්ධන ගත්තම එයාගේ ජීවිතේ හම්බෙච්ච මාරම ඔපචුනිටි එකක් මේ ෆිල්ම් එක. එයා ඒක ඉතාම ලස්සනට සහ ඉතාම කැපවීමෙන් පුදුම කැපවීමක්. ඒ කියන්නේ නේල්ස් දාගෙන තමන්ගේ පර්සනල් ලයිෆ් එක එයාගේ කොටිමගේ ෆෝන් එක පවා එයාව ඩිටෙක්ට් කරගන්න නැතුව යනවා. එයාගේ ෆෝන් එක ලොක් වෙනවා. Apple ෆෝන් එක. මේක ජෙනරේෂන් 3කට යන්න පුළුවන් විදිහට සනත් දුනතිලක දිල්ලානි අශෝකමාලා මාදුනි මල්වත්ත සරත් කොතලාවල ධර්මප්‍රිය ඩයස් සෑහෙන ක්‍රූ එකක් එකතු වෙලා විශාල ක්‍රූ එකක්. ඉස්සෙල්ලා කිව්වා වගේ නර්වස් වුණාට එතන සෙට් එකට ගියාට පස්සේ they were really helpful. කියන්නේ අර මට මම අලුත් කෙනෙක් කියලා එහෙම ෆීලින් එකක් දුන්නේ නැහැ. ඔව් ඇත්තම කියනවා නම් මේ අපි මේ චිත්‍රපටය ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි. අපි දෙමළ භාෂාවෙන් හඬකවලා විශේෂයෙන්ම ඉන්දියාවත් අපි දෙන්නගේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා මේ පළවෙනි වතාවට සිංහල චිත්‍රපටයක් යුරෝපය පුරා දකුණු ඇමරිකාව පුරා ගෙනියන්න. ඉතින් දිගටම රැඳී ඉන්න අපි හැමදාම කියනවා වගේ සිනමාව නරඹන්න විතරක් නෙමෙයි රූපහලට එන්න ඕනේ තිරේ පිටුපස වෙන හැමදේම අපි ඔයගලන්ට සම්බන්ධ කරන්න අපි සූදානම් රූපහලෙන්. Thank you very much. See you soon. ජීවිතේ මම ලබපු ලොකුම පරාජය මේ. වාගේට තවත් ශක්තිය ගන්න පුතේ. ඔයද ධෛර්යයට පුළුවන්. ඔබ රිද්දවන්න විතරයි. මේ ඔයා එනවද මට සේවක රයිට්ස් ගැන කතා කරන්න? මන්න කියන්නේ අනිවාර්යයෙන්ම ෂුගර් ඩැඩි කෙනෙක් ඇති. මොකක්? තේරුණොත් හොඳයි. නොතේරුණොත් ඊටත් වඩා හොඳයි. දැන් ඔයාට ඕනේ දුව කොහොම හරි දිනන්නනේ. පාසලේ නම්බුව රකින්න බැරි නායකයෝ තමයි රටේ නායකයෝ වෙලා කවදා හරි මේ රටට සාපයක් වෙන්නේ. හොඳ අම්මෙක් වෙන්න මට බැරි වෙන්නේ නැති. හොඳ දරුවෙක් හදන්න එක බාධාවක් නෙවෙයි. අම්මලා දෙන්නෙක් එපා. කිසිම මනුස්සයෙක් මට අවස්ථාවක් දුන්නේ නෑ.